කඳුළු දෙන තරම් දෙතුම් සංසලාගේ කතාව. සංසලාගේ කතාවේ තවත් කොටසක් අරගෙන තමයි මේ ආවේ. ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක දිගටම. අපි ඔක්කොම එකතු වෙලා දුක සැප ගෙතා ගන්න පුංචිම පුංචි විරාමයක් තමයි මේ. ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ කතාව පටන් ගන්න කලින් මේ ලෝකේ කාගේවත් හිතකට දුකක් නොපැමිණේවා කියලා. ආදරය නිසා හෝ ආර්ථික අපහසුතාව නිසා හෝ මොකක් හරි නිසා කාටවත් දුකක් කරදරයක් නොවේවා කියලා. මොකද හැමෝම කැමති ලස්සනට සතුටින් ඉන්නනේ. ඉතින් ඒ නිසා අපි හැමෝගෙම එකම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ හැමෝටම සාමය, සෞභාග්‍ය, යහපත උදා වේවා කියලා. හැබැයි ඉතින් ඕක අපි ප්‍රාර්ථනා කරාටම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ අය කරගත්ත සංසාර පින්පව් අනුව තමයි ඵල විපාක දීම. ඔන්න ඉතින් සංසලා යෝලුයි පටන් ගත්තා. ඉතින් ඕපාදූප ටික හොයන්න. ඒක තමයි අනේ මට හැම වෙලාවෙම හිතෙන්නේ මං අයියලාගේවත් අක්කලා ගෙදරවත් යන්නේ නැතුව ආච්චි අම්මව මෙහෙ එක්කන් ඇවිල්ලා කරගත්තේ කොච්චර හොඳ දෙයක්ද කියලා. දැන් ආච්චි අම්මත් සතුටින් ඉන්නවා මමත් සතුටින් ඉන්නවා. ඒතෝලු මං සතුටින් ඉන්නවා කිව්වේ තමන්ගෙම ගෙදර ඉන්න එක තමන්ට සතුටක් නිසා. එහෙම නැත්තම් අම්මයි තාත්තයි මට හැම වෙලාවෙම මතක් වෙනවලු. මට තාමත් හිතෙන්නේ ඒ දෙන්න මේ කොහේ හරි මට පේන දුරකින් ඉන්නවා ඇති. මට පේන්නේ නැති වුණාට එයාලට මම පේනවා ඇති කියලා. මට කවදාවත් එයාලා නැති වුණා කියලා හිතා ගන්න බෑ ඕලු. මට එහෙම හිත හදා ගන්නත් බෑ. හරි දැන් ඉතින් ඔන්න ඕක පටන්ගෙන මෝඩ් ගන්න පටන් ගන්න. අපේ ආච්චි අම්මා එහෙම තමයි. අපේ ගෙදර ඉතින් ආච්චි අම්මට නතර වෙන්න පහසුකම් නැහැනේ. ඇඳක්වත් නැහැනේ හරියට. අපි ඔක්කොම ඉන්නේ ඇඳන් දෙකක. ඉතින් ආච්චි අම්මා આવොත් ආච්චි අම්මා කැමති නෑ අපි බිම ඉඳලා යාට ඇඳ දෙනවට. ඒකනේ එයා එන්නේ නැත්තේ. හැබැයි ඉතින් එයා අපිට බරක් නන් නෙමෙයි අනේ. පව් මට හරි දුකයි. අපේ අම්මත් කියනවා හැබැයි ආච්චි අම්මගේ දරුවෝ ළඟ ඉන්නේ නැතුව ඔයා ළඟ ඉන්න එක ආච්චි අම්මගේ වාසනාව කියලා. ඔව් අපි දෙන්නගේම වාසනාව. බලන්නකෝ ආච්චි අම්මා නිසා මේ ගෙදර ලස්සනට තියෙනවා. එයා ගෙදොගේවත් වෙන මොනවා හරි පලා වර්ගයක් හදනවා. චුට්ටක්වත් නිකන් ඉන්න කැමති නෑ. අනිත් එක ඕලු රැට ගොඩාක් වෙලා එයා පිරිත් කියනවා. මං ඉතින් ඒ පිරිත් අහගෙනම තමයි ඉන්නේ. වෙලාවකට මම මහන වෙලාවට ආච්චි අම්මා බණ පොතක් කියවනවා හයියෙම. මට කියලා තියෙන්නේ එයා කියන එක අහගෙන මහන්න කියලා. අනේ ඕ සංසලා ඒ යාගේ ඇති. ආච්චි අම්මා දැනට උනත් අපේ ගෙදර එහෙම ආවම වෙලාවකට ඉතින් අපිට මොකක් හරි බණ කතාවක් කියා දීලා තමයි යන්නේ. පව් අපේ ආච්චි අම්මා පව්. හැමදාම ඔයා ළඟම තියාගන්න. ඇත්තම කිව්වොත් ඉතින් ආච්චි අම්මා මෙහෙ තමයි සතුටින්ම ඉන්නව දැක්කේ. බලන්නකෝ ඉස්සර ආච්චි අම්මගේ මූණේ තිබ්බ කළු පාට දුබ්බර පෙනුම දැන් නැහනේ. හරිම පියමනාපයි. ඒක තමයි ඕලු. ඒක නෙමෙයි දැන් ඔයා හතරයි ඉන්නනේ ආවේ. නැතුව ඉන්න තමයි ආවේ. අද රෑ විතරක් නෙමෙයි. රෑවල් 2-3ක්ම ඉන්න ආවේ. ආපෝ එහෙනම් ආච්චි අම්මයි මායි කිරි හොද්දටම බහි. ඒවා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපේ අම්මා පුංචි ආච්චිලාගේ ලොකු නැන්දලාගේ දුවගේ ගෙදර ගියා. එහෙ ගෙටක දෙන පිරිතක්ලු. උදව් කරගෙන දවස් 2-3ක් ඒ වැඩ ටික ඉවර වුණාම එන්නම් කිව්වා. මටත් යන් කියලා තමයි කිව්වේ. ඉතින් යන්න එපයි. මෙහි ආවේ ආච්චි අම්මයි මායි කිරි හොද්දට බසන්න. කොහෙද ඉතින් යන්නේ? ගියා නම් එහෙම මෙතන කෝල් කර අඬයි. ඔහොම තමයි යාළුවෝ කියලා. ඒ හින්දා මාත් මේ කැමැත්තෙන් නෙමෙයි ආවේ. අනේ ඔව් මම දන්නවා ඉතින්. මෙයා කැමැත්තෙන් නෙවෙයි ආවේ කියලා. ඒක නෙවෙයි. රැට ඉන්නවා විතරක් නෙවෙයි ඉතින්. මේ දවස් 2-3 උදේට කන්නත් හදලා දෙන්න වෙයි නෝනේ. මොකද මම වැඩට යන්න ඉපයි. අපිට ඉතින් පුද්ගලික ව්‍යාපාර නැහැනේ. ආපෝ මොකක් හරි ඉතින් ඔය අටවලා දෙන්න බැරියයි. අනේ අටවන කෑම නම් හදන්න එපා. මං කන්නේ පාමසි අයත් එක්ක. පිරිසිදු වෙන්න ඕන, සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන, රස වෙන්න ඕන. නීරස වෙලා තිබ්බොත් උම්මට hina වෙයි. තව ඔයාගේ යාළුවා උයා ගන්නවත් දන්නේ නැද්ද කියලා.
මේන් බලාපල්ලකෝ. මෙයාලා මේ හෝටලයකින් ඕඩර් කරනවා වගේනේ. අපේම ගෙදර බින්න බහින්න ඇවිල්ලා අපිට මන දෙනවා කනමුනේව රසට උයන්නලු. ආච්චි අම්මට එහෙම ඇහුනොත් ටොක්ක් අනේ. ආච්චි අම්මා පහට නැගිටිනවනේ. එයා හොඳට උයයි. හරි මම උයලා දෙන්නම්. ඉර වැටෙනකම්ම නෝනා නිදාගෙන ඉඳලා වෙලාවට නැගිටලා යන්නකෝ. බත් එකත් බැඳලා කණ්ඩ පිඟානයක් මේසෙට බෙදලා තියන්න. අන්න එහෙම වෙන්න. ඒකයි යාළුවෝ. ඒකට කියන්නේ යාළුකම කියලා. ඒකනේ මං අරහේ යන්නේ නැතුව මෙහෙ ආවේ. අප්පෝ ඒකනේ මං කිව්වේ. ආච්චි අම්මටයි මටයි මාසයක් කන්න තියෙන දේ මෙයා දවස් දෙක තුනෙන් කාලා ඉවර කරලා යයි. ඒව කියන්න බෑ ඉතින්. මොකද ඊට පස්සේ අපේ අම්මායි මං ඇදිලා ගිහින් හිටිය මොකද සංසලා කන්න දුන්නේ නැද්ද කියලා. හරි මේ කයියේ තියලා එහෙනම් යන්කෝ තේ ටිකක්වත් බොන්න. ඔයා වැඩ ඇරිලා ආව ගමන්නේ. මොනවද හදන්නේ ඉතින්? ආච්චි අම්මා උදේ ආප්ප හදපෙකේ තව පිටි ටිකක් තියෙනවා. මං ආප්ප 5ක් හදන්නම්. අපි තුන් දෙනාට තේ බොන්න. ඔයා එහෙනම් නාගෙන එන්නකෝ. ඒකනේ මගේ ෂූටි යාළුවා. හොඳම හොඳ යාළුවා. එහෙනම් මට අගාර නාගෙන එන්න පරක්කුත් වුණා සංසලා. හරි ඉතින් යන්න. බටර් නැතුව. අපි දැන් ওই බටර් වලට අහු වෙන්නේ නැහැ. මොකද අපි දැන් වියපත්නේ. ඕලු මුණ ඇද කරලා දිව ඇදලා කොලොප්පමක් කරලා එතනින් ගියා. ආච්චිම බුදුන් වැඳලා ඉවර වෙලා චාලිට ආවා. මොකෝ මේ කෙල්ල දෙන්නගේ හිනාව කිචි මට ඇහුණා. දන්නවනේ ආච්චි අම්මේ ඉතින් ඕලු ආවොත් අහල පහල ගෙවල් ඔක්කොම දන්නවා දැන් අදරේ ඕලු මෙහෙ ඉන්නේ කියලා. ඔය කෙල්ලගේ කට හොම තමයි ළමයෝ. පොඩි කාලේ ඉඳලා හින කට. ඒ වුණාට ඉතින් හිත හොඳයි පොඩි එකීගේ. අනේ ඔව් ආච්චි අම්මේ මට මගේ සහෝදරයෙක්ගෙන්වත් එච්චර ආදරයක් ලැබිලා නැහැ. එහෙනම් කෙල්ලේ අපි රැයට මොනා හරි තඹමුද? හරි ආච්චි අම්මේ දැන් ඕලු නාලා එන්න ගියා. ආච්චි අම්මා උදේ ආප්ප හදලා ඉතුරු වුණ පිටි තියෙනවනේ. අපි ඒකෙන් ආප්ප 2-3ක් හදාගමු. තේ බොන්න. ඕලු වැඩ ඇරිලානේ ආවේ. ඊට පස්සේ හිමින් සැරේ මායි ඕලුයි උයන්නම්. ආච්චි අම්මා ඉන්නකෝ. නෑ කෙල්ලේ මම උයන්නම්. ඔයාලා දෙන්න වැඩක් පොලක් කරගන්නකෝ. පොඩි කෙල්ල හරි ආසයි. මගේ අත් දෙකෙන් උයන්න. මං කරවල හොද්දක් හදලා අර කංකුන් ටික තෙල් දාලා ගන්නම්. පපඩම් වගේකුත් තිබ්බනේ. අනේ ඔව් ආච්චි අම්මේ එහෙනම් මෙහෙම කරමු. ඕලුට ඉන්න කියලා විවේකයෙන් අපි දෙන්න එකතු වෙලා උයමු. මං ආච්චි අම්මට උදව් කරන්නම්. කොහොමද ඉතින් ආච්චි අම්මා වෙනවා වගේ මං වෙන්නේ වරස නෑනේ මගේ ආච්චි අම්මේ. අනේ මගේ පුතේ ඔය රත්තරන් දෑතින් ලුණුයි වතුරයි දුන්නත් බොහොම පිං සිද්ධ වෙනවා. දයාව කරුණාව තියෙනවනේ. ආච්චි අම්මා සංසලාගේ හිසත් ගෑවා. සංසලාට අතීතෙ මතක් වුණා. ඉස්සර අම්මත් ඔහොමයි. අම්මා ලෙඩ ඇඟට වැටෙන්න කලින් හැමදාම හවසට තාත්තව කඩේට යවලා තේ බොන්න මොනවා හරි අරන් එනවා. සීනි මුරුක්කු, විස්කි රින්ඥා, එහෙම නැත්නම් චූටියට හදපු වඩේ ඔය වගේ දේවල්. අම්මා තේ බොන ගමන් සංසලාගේ ඔළුව අත ගන්නවා. තාත්තා ඒ දිහා බලන් ඉන්නේ පුදුම ආදරයකින්. සංසලාගේ ඇස් කඳුලින් තෙමුණා. මගේ අම්මයි තාත්තයි මොන හිතකින් මාව මේ ලෝකේ තනි කරලා ගියාද දන්නේ නැහැ. එයාලට ඒ වෙලාවේ චුට්ටක්වත් මාව මතක් වුණේ නැද්ද දන්නේ නැහැ. සංසලා කඳුළු පිය ගත්තා. හිමිසරේ නැගිටලා කුස්සියට ගියා. ආප්ප ටික හදන්නම් කියලා. ආච්චි අම්මා ඒ යනකොටත් තාච්චියත් ලිපේ තියලා ආප්ප හදන්න ලෑස්තිත් වෙලා. සංසලා ඉක්මනට කේතලෙට වතුර ටිකක් තියලා කෝප්ප 3ක් හොදලා ගත්තා. ආච්චි අම්මින් දැන් ඔයක විනාඩි 5න් 6න් පුච්චලා ගන්නවනේ. මහා ගොඩක් නෙවෙයිනේ ආප්ප 4ක් 5ක් කියන්නේ. ආප්පත් හදලා තේත් හදාගෙන ඉද්දි ඕලු නාල නිදහසේ ආවා. hina වෙවි ආවා. නිකම්ම නෙමෙයි ෆෝන් එකත් කනේ ගහගෙන. අනේ හැත්තට හොඳයි ළමයිස්සෝ හැදෙන හැටි. නානතොටට යන්නේ ෆෝන් එක අරගෙන නේද? ඇයි ඉතින්
අනංගයා මෙතන කොයි වෙලාවෙත් ඕකට කොට කොටානේ ඇත්තේ. ඕන් අරවින්ද අයියේ ඇහුණා නේද? ඔයාට බයිනවා අනංගේ යාළුවෝ. අපේ පැත්තේ අනංගයා කියන්නේ අර හෙන පළ හොරෙකුටානේ. එයාගේ නම තමයි මේ සංසලා ඔයාට කියන්නේ. අනේ මේ බොරු කියන්නේ පවලු. අනංගයා කියන්නේ මල්සරාට. මල්සරා කියන්නේ ලස්සන කොල්ලෙක්ලු. එයා විද්දාම තමයිලු ඔය ලව්සික් එක හැදෙන්නේ. එයා පැත්තෙන් අරවින්ද මොනවා කිව්වද දන්නේ නැහැ. ඕලු මෙහෙ ඉඳලා hina වෙනවා. දැන් ඔය දෙන්නත් එක්ක මට වෙන්න ඇති hina වෙන්නේ. අපෝ නෑ. අරවින්ද අයියා කියනවා මල්සරා ළඟදීම සංසලාට විදීලු. විස පොපු ඊයකින්. එතකොට අපිටත් කලින් බඳීලු. විස වැඩි වෙලා වෙන්න ඇති. නෑ ඒ විස පොපු ඊයෙන් විද්දාම විසේ වැඩි වෙනවලු. අහන් එතකොට හොයන්නේ බලන්න නැතුව ඉක්මනට බඳිනවලු. අපෝ අරවින්දත් දන්න දේවල්. අනේ මන් දන්නේ කොහෙද දාන්නකො ඉස්කෝලේ ගිහින් ඕව තමයි උගන්වන්න ඇත්තේ. කොහේ ඉස්කෝලේ ගියාම කොහොනේ? එයා කියපක ඇත්ත. මම ඊට පස්සේ අරවින්ද අයියාට කිව්වා. මොකක්ද ඔයා කිව්වේ? විද්දින් දෙපා කියන්න කිව්වද? ඕන්න ඉරිසියාව. ඕන් ඉරිසියාව. නෑ නෑ යකෝ. මම කිව්වා ඉක්මනට මල්සරාට මේ අනංගයාට ලියුමක් දාන්න. සංසලාට විදින්න කලින් මේ විසපුවපු ඊයෙන් මට විදින්න කියලා. කොට අපි දෙන්නට බඳින්න පුළුවන් විශේෂ වැඩි වෙලා. අනේ මන් දන්නේ අනේ. ඔයා මොනා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. පිස්සුව හොඳටම තද වෙලාද කොහෙද? අනේ මන්. අනේ පිස්සුව තද වෙලා නෙමෙයි. ඇත්තටම කිව්වේ. මම ඉතින් බලන්නකෝ අපි දෙන්න අවුරුද්දකටත් එක්කනේ සම්බන්ධ පටන් අරන්. මෙයාට ගානක්වත් නැහැ මට කසාද බඳින්න ඕන මං වයසට යනවා කියලා. ඔව් තමුසෙට පිස්සුද? කොහෙද වයසට යන්නේ? තාම අපිට 22ක්වත් උනේ නෑ. 22ක් වෙද්දි ළමයි දෙන්නෙක්වත් ඉන්න ඕන සංසලා. අප්පත බොල. ආච්චම්මේ හේ ආච්චම්මට කියන්න එපා ගිහින් අම්මටවත් කියයි. ඕලු දුවල ඇවිල්ලා සංසලාගේ කට වහ ගත්තා. සංසලා ගෑවා. ආච්චාම කලබලෙන් දුව කිනාවා. මොකෝ ළමයිනේ මොකෝ මේ කෑ ගහන්නේ? සරපෙක්වත් ගෙට ආවද? ඔව් ආච්චාම්මේ බලන්නකෝ එන විස සර්පෙක්. කොහෙටද ගියේ? ළමයි ඔය ටෝච් එක අරන් ඉන්නකෝ. රෑ පානේ ආවොත් හොයාගන්න වෙන්නේ නැහැ. මේ සංසලායේ කකුල් දෙක මැද්දෙන් එළියට ගියේ ආච්චාම්මේ විස පොපු ලොකු ගැරන්ඩියේ. අනේ කෙල්ලේ ගැරන්ඩියෝ විස නැහැ. එහෙනම් ඔය මීයෙක්වත් අල්ලන්න එන්න ඇති. මෙන්න මෙහෙ එන්න අර ආප්පෙක් කර වුණා ඒකින්. ආච්චම්ම කිව්වේ ආප්ප හදලා ඉවරයි කියලා. ඕ අඩිය චූට් අපිට තිබිලා මම සූර්ලාට චූටි ආප්පයක් දෙන්න. ඔයාලා කලබලයට මේක කර වෙලා. කමන්නේ ආච්චම්මේ මේ ඇති. මෙතන 4ක්ම තියෙනවනේ. ඔලුට එකක් දීලා ආච්චම්මයි මයි එකමාර කමු. මේ ආච්චම්මයි මිනිවිරේ දෙන්න ආප්පේ කර කරගත්තා නම් මට මගේ ආප්ප දෙක දීලා ඔයා දෙන්න බෙදා ගන්න එකයි ඇත්තේ. මමයි මෙතන රස්සාවක් කරලා ආවේ. ගෙදර හිටපු අය හොඳට කනවා. අනේ තේරෙති. බලන්නකෝ ආච්චාමේ. ඔලු හරි පෙරේතයි නේද? ආච්චාම hina වුණා. ගෙදර දිත්තම ඔලු ඕම කියලා ආච්චාම දන්නවනේ. ආච්චාමට සතුටුයි. යාළුවෝ හරි මෙහෙම සතුටින් ඉන්නවා නම් කොච්චර දෙයක්ද? ආච්චාම එහෙමයි හිතුවේ. ආච්චාම හිතුවේ අපිත් ඉස්සර ඔහොම තමයි. දර කඩන්න කැලේට ගියත්, නාන්න ඇලට ගියත්, කොහේ ගියත් සෙට් එකක්ම හිටියා. අද එහෙමම ආච්චාම වගේ අසරණ වෙලා ඇත්තේ. එක්කෙනෙක් දෙන්නෙක්ට නම් ඒ දරුවෝ හොඳින් සලකනවා. කීප දෙනෙක් මැරිලත් ගිහිල්ලා. තවත් කීප දෙනෙක් ආච්චාම වගේ දරුවන්ගේ වෙනස්කම් මැද්දේ හුල්ල ජීවත් වෙනවා මැරෙන්නේ නැති නිසා. මොකද මේ ආච්චාම බර කල්පනාවක ආපේ කර වෙච්ච එක ගැනද හිතන්නේ? අනේ ඕක ගණන් ගන්න එපා. මේ තියෙන්නේ හොඳටම ඇති. අපි 3 දෙනා 3ක් කාලා ඉතුරු එක ගහනට බෙදාගමු. අනේ නෑ ළමයෝ. ඔම මේ ආප් එකට හිතුවා නෙමෙයි.
මටත් ඔය ළමයි වගේ පුංචි කාලේ මතක් වුණා. ඉස්සර අපි සමගියෙන්ම හිටපු අය. දැන් ඉතින් වයසට ගිහිල්ලා ළමයින්ගේ නොහොද නොක්කාටු නැත. මැරෙනකම් බලන් ඉන්නවා. ඒ අතින් මට ජීවිතයේ අවසාන කාලේ හරි සැනසීමේ ඉන්න තනක් හම්බ වුණා. අනේ මයි පුතේ ඔයාට රත්නත්තරේම පිහිටයි. මට මේ කළ උදව්වට. ඕලුයි සංසලයි දෙන්නම ෂොක් වුණා. පව් ආච්චි අම්මා. අනේ ආච්චි අම්මේ ඔයා මේ මොනවද කියන්නේ? දැන්ම මැරෙන්නේ කොහෙද? අපිත් වයසට යනකම් ආච්චි අම්මා අපිත් එක්ක ඉන්න ඕන. නේද ඕලු? ඒකනේ. දත් ඇඳ වැටුනහම මම ප්‍රාමසියෙන් හොඳ දත් ටිකක් ගෙනත් දෙන්නම්. පිස්සුද ඕලු? මොනවද ඔයා මේ කියන්නේ ආච්චි අම්මට? මට මොකටද ලවියෝ දත්? ආයේ දත් දදා ඉන්නේ මොකටේ? මම ලොම්බෙන් ඉන්නවා. පිස්සුදනේ ආච්චි අම්මේ? ආච්චි අම්මා ලොම්බෙන් කොහොමද අපේ කසාදෙට ඇවිල්ලා hina වෙලා ෆොටෝ එකක්වත් ගහන්නේ? හරි. ඒක ඉතින් මොනවා හරි කරගන්න. ඇඳහල්ලකෝ. අයියෝ මන් දන්නේ මේ ආච්චි අම්මගේ හිත රිදවන්න නැතුව පිස්සු කෙල්ල කටවහගෙන මෙන්න මේ කාලා තේ ටික බොන උයන්න යන්න තියෙනවා. තුන් දෙනාගේ සතර සමවේචී අවසන් වෙලා හැමෝම නිදහසේ නිහඬව ආප්ප කාලා තේ බිව්වා. කඳුළු දෙන්න තරම් රිදුම් සංසලාගේ කතාව තවත් කොටසකින් අපි ඔයාව හමු වෙනවා. රැඳින්නේ තෙක් අපිත් එක්ක අපි කඳුළු දෙන තරම් රිදුම් YouTube නාලිකාව. ඔයා වෙනුවෙන් ඔයාගේ කඳුළු වෙනුවෙන් මේ පුංචි කාලය අපි වැය කරලා තියෙනවා. එන්න අපිත් එක්ක අත්හැරි බැඳගෙන දුක බෙදා ගනිමු.